මට නම් එපා වෙලා ඉන්නේ මේ ජීවිතේ. බලන්නකො පට්ට තනිකමක් තියෙන්නේ. මේ ගමේ හිටපු මිනිස්සුන්ට මොනව වුණාද? ඉතින් මේ මගේ ගෙදර. ඔයාලට මං අද පෙන්නන්න ගත්තේ මගේ ගෙදර කියලා. මගේ ගෙදර ලස්සනයිද බලන්න. මෙතන පොඩි වතුර ලීක් එකකුත් තියෙන එක මං හැදුවා. ඔන්න ඔහොම තමයි මගේ ගෙදර තියෙන්නේ ඉතින්. මේ ගමේ හිටපු මිනිස්සු අතුරුදහන්ලා මං දැන් පොඩි කාලේ ඉඳලා මේ හැදුනේ. මෙතන කේක් ටිකක් ඔය හදපු ටිකක් තියෙනවා. ඒ ටිකත් මං කා ගන්න ඕනි ඉක්මනට. මට හෙට වැඩකුත් තියෙනවා. අද නිදාගෙන හෙට වැඩ පටන් ගන්නත් ඕන නිදාගත්තා. අන්න ඔහොම තමයි ඉතින් මගේ ගෙදර ගායිස්. ඔයාලා බලන්න ලස්සනයිද කියලා. මගේ ලස්සන ගෙදර උඩ තට්ටුව ඔයාලා දැක්කද දන්නේ නැහැ. ඒ තියෙන මගේ උඩ තට්ටුවේ මං ඒ දොරවල් දෙකත් වහලා දාවා. ඔහොම තමයි ඉතින් මගේ ගෙදර. දැන් සීම් පූල් එකට යන්න ඕන පොඩ්ඩක් නා ගන්න. මම පතලක් හරන්න ඉන්නේ. ඒ නිසා ඒක හරන්න පොඩ්ඩක් නා ගන්න ඕන. ඔහොම නාගත්තා. හරි. දැන් අපිට යන්නක් තියෙන්නේ වතල හරන ගේ පිටිපස්සේ තමයි හරන්නේ ඉතින්. මේ මට මොකක්වත් කියන්නවත් කවුරුත් නැහැ නේ. ඒක නිසා ගේ පිටිපස්සේ පතල හරන්නේ මම. ඔහොම තමයි ඉතින් මගේ ගෙදර. මම දැන් ගේ පිටිපස්සට යනවා මගේ පතල හරන්න. මෙන්න මේ ටිකෙන් පතල හාර ගන්න ඕන මම. අන්තිසියෙන් හරි මට වැණිකක්වත් හම්බුණා. මං වැඩියත් හරන්නේ මේකේ හිටපු මිනිස්සු මේවා යට මොනවා හරි දෙයක් ඉතුරු කරලා ඇති කියලා මට හිතෙනවා. නැත් කිසි දෙයක මම විතරක් වෙන්න බෑ මේ දූපතක. දූපතක මේ කොච්චර ලොකුද? මං කොහොම හරි මේ ටික යටට හාරගෙන ගිහිල්ලා බලා ගන්න ඕන. හොඳට මම වැඩියත් හරන්න මැණික් හම්බ වෙන්න පතරක් හරන්නේ අනිත් එක. ඒක නිසා මං කොහොම හරි හොයා ගන්න ඕන මෙතන ඉන්න තියෙන මොකක් හරි දෙයක් මම මෙතනින් හොයා ගන්න. මම දැන්නමත් කපුවා හෙන ගොඩක් වල. ඒක නිසා මට ලේසි මං ටක් ගාලා හොයා ගන්න ඕන. පික්චර් එකක් ගන්න ඕන. ලැප්ටොප් මට හාර ගන්න අමාරුයි. මට ස්ටෝන් පික්සල් එකක් ගන්න ඕන. ඕකෙන් හාර ගන්න ඕන ඔන්න ඔහොම. ඉතින් මම ලේසි එතකොට හාර ගන්න මම හාර ගන්න ඕන ටිකක්. හරි මම දැන් ඔහොම හාරන් යනවා. මේ ටිකෙන් හාරන් ගියා මම දැන් මට අමුතුම භාණ්ඩයක් හම්බුණා. ඔයාලා බලන්නකෝ දැන් මම මේ ඔයාලත් එක්කම යන්නේ එක බලන්න. මේ ටිකේ කවුරුවත් නැහැ. මට පොතක් හම්බුණා. බුක් ට්‍රැක් එකක් උඩ තියලා තියෙන. මේ ලයිට් නම් මම ඔක්කොම ගැහුවේ මට නැත්තම් පේන්න දෙ නිසා වෙන්න ඔයාලා බලා ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පේන දැනගන්න නෙමෙයි තියෙන්නේ. මේ හැත්තේ කවුරුවත් නැහැ. කවුරුත් එන්න විදියකුත් නැහැනේ. පියාන් පොඩ්ඩක් ඒක බලන්න ඕන දැන් මොකක්ද තියෙන්නේ කියලා බලන්නකො. මට හම්බෙච්ච පොත කියන්නේ මාර සීන් එක. මේ වගේ පොතක් කොහොමද මෙතන තියෙන්නේ කියලා තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මාර සීන් එක තමයි ඒක. බලන්න ඕන දැන් මොනවද මේකේ දාලා තියෙන්නේ කියලා. මොකද්ද මේ තියෙන්නේ? මෙතන තිබුණේ මෙහි තිබූ ගේම් ගමේ කෙනෙක් තමා මමත් ඒක දවසක් රජ්ජු කෙනෙක් විනාශ කරා. එයා මැරෙන්නේ ගමේ කෙනෙක් අතින් නිසා ගමේ සේරම මැරුව සීන් එක තියෙන්නේ. ඊට පස්සේ ගමේ කට්ටිය වෙන පැත්තක ගිහිල්ලා මේක යට තමයි එයා ඉඳලා තියෙන්නේ බේරෙන්න. ඒ කියන්නේ ගමන මොන හරි ලාව හරි මොනවා හරි දාලා ඒක නිසා මෙයා මෙතන ඉඳලා ඒක නිසා එයා එහෙම මැල්ලා ගිහිල්ලා මෙතනම ඉඳලා එයා තමයි ඒකට පොත් ඉන්නකෝ. එහෙනම් මං කොහොම හරි ඔය සැඟවිච්ච ගම හොයා ගන්නවා.
මෙයාම කියලා තියෙන්නේ ගස් 3ක් මැද එක අට රවුමක ගඟෙන් එහා පසු තැනිතලා භූමියේ ගම ඇත කියලා. මම දැන් ඔක හොයාගන්න හෙට උදේම යනවා මගේ අම්මයි තාත්තයි මගේ යාළුවෝ ඒ සේරම එතකොට අපි තමයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ මරන්න බැරි වෙලා තියෙන්නේ. දැන් මේ දොරවල් ටිකත් අහලා නිදාගෙන උදේට යනවා. මම මේ ගෙවලුත් අතහැරලා දාලා එහෙනම් යනවා උදේට. මම එහෙනම් මෙච්චර දවස් හිතන් හිටියේ මම විතරයි මේකේ ඉන්නේ කියලා. ඒත් එක වැරදි සීම්පූල් එක තියෙනවා. ඒක කවුරුවත් ඇවිල්ලා නැහනේ. මේකේ රැයට සොම්බිල එනවා. අන්න ඒක නිසාම තමයි එහෙනම් මේ කට්ටිය මේ ගම අතහැරලා ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා හොඳට දොරවල්ෙම වහන් නිදා ගන්න ඕන. එහෙනම් අපි යන් නිදාගෙන හෙට උදේට හම්බ වෙමු. හරි අපි ඔන්න නැගිට්ටා. අපි එහෙනම් දැන් යන් ගම හොයාගෙන නම් මේ මම මහන්සියෙන් හදපු ගෙදරටත් සමු දීලා අපි යන් ඉතින් ඔයාලට පේනවත් නැහැ සොම්බිලා ගිනි ගන්නවා. සොම්බිලට උදේට ඉන්න බෑ. ඒක නිසා උලන් නැහැ. එහෙනම් ඉතින් මේ ගෙදර මොනවා කරන්නද? අතහැරලා දාලා යන්න වෙනවා. එහෙනම් ගෙදර ගුඩ් බයි. ආයිත් අපි හම්බ වෙන එකක් නැති වෙයි. ඒ වගේ නෙමෙයි මන්ට මේක ගම හොයා ගන්න පුළුවන් වුණොත් ගොඩක් කට්ටිය ඉන්නවා. ඒක නිසා මම කොහොම හරි මේ ගම හොයා ගන්නවා. උතුරු පැත්තට තමයි යන්න කියලා තිබ්බේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තටනේ අපි දැන් මේ පැත්තට යන්න ඕන. අයිසුත් වැටලා මේ දවස්වල මේ කොහොමද දෙසැම්බර් මාසෙනේ කොහොමත් අයිසුත් වැටිලා තියෙන්නේ. පට්ට ඝන කැලෑවක් තියෙන්නේ යන්නත් එසේ මෙසේ කැලෑවකුත් නෙමෙයි මාර ඝන කැලෑවක් තියෙන්නේ. පේන්නේ නැහැ මොකක් හරි තිබ්බොත් යන්න වෙනවා අපිට. දැන් නම් මට පට්ට මහන්සි මෙච්චර දුර කාට මේ චුට්ට දුර ඇවිල්ලා මෙච්චර මහන්සි නම් ගමන යද්දි කොච්චර පොඩ්ඩක් වතුරට ගිහිල්ලා දාඩියවත් නිවා ගන්න ඕන. අම්මා පට්ට සනීපයක් දැනෙන්නේ වතුරට ආවට පස්සේ. පට්ට බඩිකින්නක් තියෙන්නේ. මාළුවෙක්වත් අල්ලලා ගත්තා හොඳයි කියලා හිතෙනවා. මාළුවෙකුත් අල්ලලා ගන්න ඕන. මාරවණි මේ ටිකේ පොඩ්ඩක් උඩට යන්නත් ඕන. නැත්තම් මේ ටික එච්චර හොඳ නෑ. අර බූවල්ලෝ තියෙන බූවල්ලව අල්ල ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. බලාගන්න ඕන බූවල් අල්ල ගන්න පුළුවන්. බූවල්ලව ඕනේ. මම දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මාළුවෙක් අල්ල ගන්න ඕන. දැන් කොහොම හරි පට්ට බඩගින්නක් තියෙන ටිකක් මේ හරියට ගිහිල්ලා මාළුවෙක් අල්ල ගන්නවත් ඕන. කෝ බිලී පිත්තක් හොයාගන්න ඕන. මිනී පිත්තක් කෝ බිලී පිති නෑනේ බේන්න. මිනී පිත්ත මෙන්න මේ ටිකේ යටට යද්දි තියෙවි බිලී පිති. මෙතන මිනී පිති නෑනේ. එන්නම යට යන්න ඕන. ඔන්න ඔතන ඇති මං හිතන්නේ. ඔය වෙන්නේ අනිත් නෝමල් බිලී පිත්ත ගන්න ඕන. හරි බිලී පිත්ත ගත්තා. දැන් ඉතින් මාළු අල්ලන්න තමයි තියෙන්නේ. මාළු අල්ලන්න තියෙන්නේ දැන් බිලී පිත්ත දාන්න ඕන. ඔන්න මාළුවෙක් කේවිල බිලී පිත්ත දැවහම බලන්න ඕන. මාළුවෙක් එනකන් ඉන්න ඕන ඉතින්. අන්න මාළුවෙක් ආවේ. එක මාළුවයි. අම්මා උනම් පට්ට රහක් තියෙන්නේ. දැන් අනිත් මාළුවෙක් අල්ල ගන්නත් ඕන. අරු මම බැදගත්තා ඒක නිසා උලන්නේ. ඔන්න ඔහොම දාලා තියාගන්න ඕන ටික වෙලාවක් මාළුවෙක් එනකම්. නැත්තම් හරියන්නේ නැහැ. එතකම් මාත් කොහාට හරි යන්න ඕන. බලන්න හැම ටිකක් දාගෙන ඉන්න. ඔතන මාළු ටිකක් අඩුයි වගේ ඒක චේස් එක. ඔන්න මේ හරියට ටිකක් ඉන්නවා මාළු. මේ හරියට දාලා තියාගම්මා. ටිකක් බලලා වතුර යටින් ගිහිල්ලා බලමු ඉන්නවද නැද්ද කියලා මාළු. මාළු නම් පේන්නත් නැහැ. කවන්නේ අවුලන්නේ මාළු එක්ක හරි මාළුවෙක් එක මාළුවෙක් හරි කෑවනේ. ඒක නිසා අවුලන්නේ. දැන් මට මේ මගේ අභිරහස් ගම හොයා ගන්නත් ඕන. පොට්ට අභිරහසක් මේක නා. තාම මං හිතන්නේ වැඩි දුරක් නෑ. දැන් මං කිලෝමීටර් 45 50ක් විතර ආවා. ඒක නිසා තා වැඩි දුරක් නැතුව ඇති. මේ
අර පැත්ත කන්දෙන් වට වෙලානේ දැන් කන්දෙන් එහා පැත්ත මං හිතන්නේ ඔය කියන තැන ඇත්තේ. දැන් මං යනවා හම්ම වෙන්න මේ ලා තද පාට භූමියෙන් එහා පැත්තේද කියලානේ කිව්වේ ගස් වටේ මැද තද පාට භූමියෙන් එහා පැත්තේ අම්මට සීලු මේ හරියේ නම් අනිවාර්යෙන් තියෙන්න ඕන මේ හරියේ මෙන්න මේ හරිය තමයි ඉස්සෙල්ලා අපේ ගම තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේ හරියෙන් ඒ කට්ටිය තා ටිකක් එහාට ගිහිල්ලා කියන්නේ දැන් ආයි කවුරුවත් නැහැ සොම්බිලෙම එන්නේ නැහැ මේවට. සොම්බිලා ආවත් රැටනේ ගොඩක් දෙන්නේ 3 දෙනෙක් ආවත් ඒ කට්ටිය අපිට හරදරයක් නැහැ. අර පැත්තේ ඉන්නේ නැත්නේ පරණ මලගිය ආත්මත් ඉන්නවා අර තියෙන්නේ වැල්ලේ හදපු මාලිගාවක් වගේ හදපු එකකුත් අපි පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලා බලමු. ඒකේ කවුරුවත් ඉන්නවදවත් දන්නේ නැහැ පොඩ්ඩක් බලමු යට ගිහිල්ලා ඒකේ කවුරු හරි ඉන්නවද කියලා. අන්න අතනින් බලා ගන්න ඕන කවුරු හරි ඉන්නවනම්. ඕන අතනින් ඔහම ගියාට පස්සේ හරි. ඔන්න දොර තියෙනවා දොරෙන් යම් බලන්න අපි. ඇතුළේ නම් කවුරුවත් නැහැ වැඩක් නැහැ මේවා ඉස්සෙල්ලා හදපුවා වෙන්නේදී අපි යන් එළියට. වැඩක් නැහැ අපි ආයි ගමන පටන් ගමු වෙන වැඩ කර ඉන්න බෑ. ගමන පටන් ගන්න ඕන. ඔය තියෙන්නේ තදකොළ පාට භූමිය. තව නම් මහ දුරක් ලොවෙන්නේ නැතුව ඇති. තව චුට්ට දුරයි ඇත්තේ. බලමු අපි දැන් ටිකක් යද්දි පට්ට ඌරු ටිකක් මේ ඉන්න මාරයි. අපි දැන් ඉන්නේ එන්න මේ ටිකේ. තා වැඩි දුරක් නැහැ මං හිතන්නේ ගමට යන්න. අපිට පොඩ්ඩක් ඉස්සුනා ගත්තනම් පේවි ගම කොහෙද කියලා. කොහෙද තියෙන්නේ අම්මා අර තියෙන්නේ ගම අම්බෝ ලොකු දෙයක් අන්තිමට මම මේතන හොයාගත්ත එක නම් අපි අම්මාට බුදුහාමේ ගෙවල් තියෙන තරම් වගාවල්ද කෑම බීම වතුර කොහොම තියනවනේ පූසද අම්මා මගේ අම්මයි තාත්තයි කොහෙද දන්නේ ඉන්නේ. දැන් යන්න ඕන එතන හොයාගෙන යන්න මහත්තයා මම අර ගමේ ඉඳලා ආවේ අර එක දවසක් ඔයාලා මොනවා පුතා ඔයා ඒ ගමේ ඉඳලා ආවේ තොල ඔයා තමයි හදන්නේ ඒ ගමේ ඉතුරු වෙච්ච නිසා මට සිටි මම තමයි එලා ඉතුරු මගේ අම්මයි තාත්තා වෙන මේ හරියන්නේ අර මෙයා පුතේ මගේ පුවා බැක්කකෝ අයියෝ තාත්තේ අඩන්න එපා මම මෙච්චර දවස් අර පැනලා දාපු ගමේ හිටියේ. අම්මා මේකද අපේ ගෙදර තව ගෙවලුත් තියනවද අපිට අම්මා මේ ඉන්නේ මගේ යාළුවා අම්මට ඉරි මචං උඹ දැක්කා කාලේ පොඩි කාලෙන් පස්සේ පොඩ දැක්කේ බෑ